ඉන්නවා. එයා කන්න ගිහිල්ලා. ගෙදර නම් ඉන්නේ ගිහිල්ලා කන්න කියලා කියන්නේ මෙන්නද. ඇයි අනේ ඊයේ දිරුවගේ ලයිව් එකේ කිව්වේ අද කොහෙද යනෝ කියලා නෝටි පුතා. කිව්වද? කිව්වා තමයි කොහෙද කියලා කිව්වේ නෑ නේද? පොඩි එකෙක් ඉන්නවද? කාගෙන්ද අහන්නේ චතු අයියා? ඔයාගෙන්. පොඩි එකෙක් ඉන්නවා කාටුන් දාලා තියෙනවා. රුවක් කියලා මම අද බිස්කට් හදනවා චා කියලා. මේ අනේ ඇත්තටම බිස්කට් කියන්නේ මේ කියන්නේ ඒ කඩේ තියෙන බිස්කට්ද? කට්ටිය නැතුණා මම ලයිව් එක දාලා තියෙනවා මේ එතකොට එන කට්ටියක් එයිනේ. මේ ටයිම් එක අවුල් නේද චතු අයියා? මේ ඇයි දාන්න නැත්තේ? ඒක ලයිව් එක? මමද? අන්න දැන් නියම කතාව. විහාස්නා තමා ගෙදර ඉන්න පොඩි එකා. ඇත්තද? විහාස්නා ඇත්තද? විහාස්නාත් නෑ. කඩේ වගේ නෙමෙයි ඒ වගේ ගෙදර හදන නත්තල් බිස්කට්. කඩේ වගේ නෙමෙයි ඒ වගේ ගෙදර හදන නත්තල් බිස්කට්. අඩේ එහෙමද? ඒක රහයි ඇතිනේ. ඒ කියන්නේ අපි කඩෙන් ගන්න බිස්කට් වල එතකොට මේකේ දාලා හදන්නේ මොකද්ද? බෙන්ඩරේ නෙමෙයි මොකේ දෙයක් පොඩ්ඩව අවන්න කියලා දාලා හදන්නේ රුවක. ගෙදර ඉන්න පොඩි එකා. ඔය ඉතින් හිම බැලුවම පොඩි එකා මම තමයි. ඉතින් මම ඉන්නේ ගෙදර. නැතුවට. ඇයි චතු අයියා එහෙම කියන්නේ? නෑ ඉතින් පොඩි දෙන්නෙක් ඉන්නවා. බබාලා දෙන්නෙක් ඉන්නවා. ඉන්නවද? ඉන්නවා. අක්කත් ඉන්නවද? අක්කත් ඉන්නවා අම්මත් ඉන්නවා. ජොබ්බත් තමයි දක්වන්නේ. නෑනේ. විරෝධ හිනා වෙනවා. රුවකම අම්බෝ ඔව් රසයි මාස 3-4ක් තියාගන්න පුළුවන්. ඔව්. අවන් එකේ දාලා හදන්නේ. එන රෝබිකිට කියමු අපිටත් එක බිස්කට් හදන්න කියලා. ඔව් අප්පා. රුවගේ බිස්කට් හදලා පෙට්ටියක් මට ලංකාවට දාන්න බැයිද නේ? ඉතින් මාස 3-4ක් තියාගන්න පුළුවන් නම් දෙයියනේ. මේ නැවේ මේ දැම්මත් මේ ප්‍රශ්නයක් නැහැ. සුපසිටි ස්කීම් එකේ සීල දෙනා වෙනුවෙන් ඔබ සෑමටම ස්තුතියි ඒකයි ඉතිරි දෙනවා. හාකෝ එවන්නන්න. මොකද්ද? ඇත්තට රුවක්කට මේ දවස් ටික මාර වැඩ ඇතිනේ. ඒ කියන්නේ නත්තාකින්ද